තමන් ඉන්නේ හරි. මෙහෙදින් මෙතන ඇතුලේ ඉන්නේ. ඔන් කරන්න. ඔන් කරලා තියෙන. මේ තියෙනව. පොළඟෙක් ඉන්නේ. පොළඟෙක් ඉන්නේ. කොහොමද මේ හරි. යටින් පේනවනේ. ඕන දෙයක් කරගෙන ඔක ඕන විදිහකට අරගෙන යන්නේ. එයා පැත්තේ හිල් නැන්නේ. නෑ. කවුරුත් නෑනේ හිලක් නෑනේ මෙතන. අරින්න බඩු යන්න. ඔව් දැක්කද? එනවා පැන කෙලින්නේ. පැන කෙලිනවා. දුරු කතා ඒවා. ඒකට වෙන්නේ. උගේ ඇඟේ ප්‍රමාණයට ඇකිල්ලා අඩි 4 න්න අඩි 4 ඉස්සරහට එනවා. අර ගෙම්බු වගේ පැන යන්නේ. ඒවා අපි අදාගත්ත කතා. The bond akin supreme bond akin. I think what is it? Kami lara me kokkarang inde. Kokkarang inde. Kok. Ah kokkarang. මෙයාලා අර මේ පයින් පැත්ත අපිට හොයාගන්න බෑ. නයෙක් වගේ නම් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේ පොළඟා කන්ට්‍රෝල් කරන්න හරි අමාරුයි. මොකද එයා හැරෙන විදියට හොයන්න බෑ. අනිත් එක වේගේ සාමාන්‍යයෙන් ඊතලයක් විදින වේගෙන් මු හැරෙනවා. ඒ තරම් ගහනවා. අනිත් එක තමයි තව දෙයක් තියෙනවා. මෙයාගේ තියෙනවා තාප සංවේදී සිදුරු කියලා සිදුරු දෙයක් තියෙනවා. මේ ඇහැටයි මේ නහයටයි අතරින්. ඒ සිදුරු වලට මේ ඕනම උෂ්ණත්වයක් තියෙන සතෙක්ගේ මේ උෂ්ණත්වය දැනෙනවා. අතෑරුණොත් ගහනවා වටේ ඉන්න අයට. නෑ අතෑරුණොත් වටේ ඉන්න අය ගහන්න. වටේ ඉන්න අය ගහන්න. ඔව්. ඔව් ඒක තමයි. ඒකයි. මෙයාගේ අනිත් දෙක මෙයාගේ මේ දල දෙක අනිත් සත්තුන්ට වඩා මේ විස අතින් වැඩි. ඒ කියන්නේ මේ විස එන විදිහත් වෙනස්, දිග වැඩි. නයාගේ සාමාන්‍ය මේ අඟල් කාලකේ මෙයාගේ අඟලකට කිප් වෙන්න විස දල තියෙනවා. ඕම් දැක්කද? අතන හිටියේ මොනවාරි විදියක් වීක් කරනවද? නෑ. එහෙම කරන්නේ නෑ. යාගේ විස එන්නේ මෙයාගේ අර නයාගේ එන්නේ මේ විස දලයෙන් පිටින් එන්නේ. කාණුවක් වගේ එකකින් එන්නේ. මේක. එතකොට මෙයාගේ එන්නේ තනි කර ඉන්ජෙක්ෂන් සිලින්ඩර් තියෙන්නේ. ඒකේ වගේ ඇතුලෙන් එන්නේ විස. අනිවාර්යෙන් කෑවොත් මේ ඕම් දැක්කද හැරුණ විදිය. හැරෙනවා ආයතනිකව හැරෙනවා. අර ඔබ ඉන්නවද දන්නේ මුගි නෑ වත් අරින්න. ඇති මේ පැටියෙක් කියලා දැක්කද? ඔව් ඔකගේ පැටියෙක් කියනවා. අර ඇල්ලන්නේ හැදෙන්නේ. මෙයා ඒ තාපියෝ මාර නැත්තම් බුල් ගන්නේ.
එයා බෑ උග කාලෙක ඉඳන් ඉන්නවා මෙතන. ඔතනම පයින්න මත. කාලෙක ඉඳන් ඉන්න සතෙක්. නෑ ගෑනු සතෙක්ද සැබෑරිය කියන්නේ ගෑනු සතෙක් කියලා හොයන්න අමාරුයි මේ. ණයාගේ නම් අපි කිව්වා ඒක ඔළුවේ. එයා පේන විදියට නම් මේ පිරි සතෙක් වගේ. එන්නේ. කරගන්න ඕනේ. රැයට තමයි මේ කාර්යක්ෂම වැඩි. දවල්ට මේ අඩුයි හැබැයි මෙයාට ඇස් පෙවුන්නේ නැහැ කියලා මේ අර තාප සංවේදී සිදුරු නිසා අපේ ඇඟේ උෂ්ණත්වයට අක් ගාලා දැනෙනවා. උග්‍ර විසනේ. ඔව්. මෙයා තමයි මේ වැඩිම මේ මරණ වාර්තා වෙන්නේ මෙයාගේ. මෙයාගේ නේ. අලංගා කියලා බලද්දි මොකද ඔව් ෆොටෝ ගහගන්න බලන්න. අනිත් සර්පෙන්ට වඩා මෙයාගේ හැම මේ ගොඩක් වෙනස්. මේ මහත්යතේ දින දාගමු ගහලා. මෙයා ගෑනු සතෙක්. ගෑනු සතෙක් නේ. අනිත් දින මේ පැටව දාන්න වගේ ඉන්නේ. පැටව දාන්න කිට්ටු වෙච්ච කෙනෙක්. ඒකේ මේ දැන් තියෙනවා. දැකලා එන්නේ කවදාද? ඒ අන්තේ මේකේ. අන්දේ. ආස්තරේ ඈ. ආයේ මොකද ජලා කරනවා. බාන්ඩ් එකයි. යන්ත දෙකින් යන්ත දෙකින් යා මේ පැටව දාන්න කිට්ටුව මෙයාලා අර මෙයාලාගේ ඇඟ ඇතුලේ තමයි බිත්තර මේ මෝරලා පැටව හැදෙන්නේ. අනිත් සත්තු වගේ මේ එළියට පැටව දාන්නේ. බිත්තර දාන්නේ. ආ ඉතින් පැටවම ඉන්න. ඔව් පැටවම දාන්නේ. ඒ කියන්නේ බිත්තර ඇඟ ඇතුලේ මේ පොළොන් කුලේ ඔක්කොගෙම එහෙම තමයි. බෝතලේ පොඩ්ඩක් අරන් දෙන්නකෝ. ඒ රාජු දෙන්න දාගන්න ෆොටෝ එකක් ගමු. අල්ල බලන්න තාම. දැන් අත ගෑවේ. අත නම් එපා. අල්ල බලන්න. අනිත් සර්පෙන් වගේ නෙමෙයි මෙයාගේ හැම මේ ගොරෝසු අයියා. අම්මට වෙන්නේ. ඒ කියන්නේ අනිත් සතාගේ හැම නිකන් අර සිලිදු ගතියක් තියෙන්නේ. ගොරෝසු. කොළඹ ඉන්නේ. අල්ල බලන්න. කොළඹෙත් මෙහෙම හරි අල්ලන්න. හැබැයි කොහොමද? ඒකට පොල් කට්ටවල.
මම ඕන තැන කියනවා. ඒ කියන්නේ මෙහෙමයි අර මගේ දුර සීමාවක් තියෙනවනේ. දුර සීමාවේ හැටියට දැන් මම ගොඩක් මේකට අය කරන්නේ නැහැ. මම මේක සාමාන්‍ය සේවයක් විදිහට කරන්නේ.